আমরা বোর্ডে যত বেশি সম্ভব রান জড়ো করার কথা ভাবছি। অন্তত 400 রানের মতো লিড নিতে চাই, যা বাংলাদেশকে ছুড়ে দেওয়ার জন্য ভালো একটা পুঁজি। আশা করছি কাল সারাদিন খেলতে পারবো এবং তাদের ভালো একটা টার্গেট ছুড়ে দিতে পারবো। We can put a good target. Yeah, we are planning to score the big total in the board. I think maximum 400. I think that's a good target to give the Bangladesh second innings. I hope we can play the tomorrow in a whole day. Then we can put a good target. ඇත්තටම මේ ගැන කතා කරොත් හෙට දවසක පුළුවන් තරම් බැට් කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අපි බෝඩ් ස්කෝර් බෝඩ් ලකුණු 150 200ක් ලබා ගන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මොකද හතරේ දවසයි පස්වෙනි දවසයි විකට් එක අපි හිතනවා ටිකක් මීටර ටර්න් වෙයි කියන එක. ඉතින් අපි බලන්නේ හෙට දවසේදී පුළුවන් තරම් හෙටයි අනිද්දා හරි බැට් කරන දිගට බැට් කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් බලමු කොහොමද යන විදියත් අනුව ලකුණු ඉක්මනට ආවොත් හරි නැත්නම් ටික පාරක් වුණොත් තමයි දවස් ටිකක් හැදෙන්නේ. නැත්නම් අපි ටාගට් එකෙන් ලකුණු 150යි 200ක් හරි ලබා ගත්තොත් ඉක්මනට අපිට දෙන්න පුළුවන් කමක් තියෙනවා. කුසල් පැතුම් නිසංගගේ අඳුර පාර දෙන ගැන යමක් පවසනවා නම් ඔහු කලින් ටෙස්ට් තරඟේ ලකුණු 188ක් ලබා ගත්තා. අද නොදවි ලකුණු 146යි. ඔහුගේ කන්සිස්ටන්සි එක කොතරම් වැදගත්ද ටීම් එකට? ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් පැතුම් ලකුණු අතර ඉන්න කලිනුත් මීට කලින් ටුවරත් එයා ලකුණු අතර හිටියා. ඉතින් පළවෙනි තරඟයේත් ලකුණු 187ක් ලබා ගත්තා. ඉතින් එයාට 200 මිස් වුණා. මම හිතනවා මේ තරඟයේදී එයාට හොඳට බැට් කරලා ලකුණු 200 ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම හිතන්නේ මෑත කාලේ අපේ ඕපනින් එක විදියට ලකුණු හතර හිටපු එකම බැට්ස්මන් පැතුම්. ඉතින් මම හිතනවා එයා වන් ඩේ උනත් ටී උනත් ටෙස්ට් උනත් ෆෝමැට් තුනම හොඳට සෙල්ලම් කරනවා. ඉතින් ඇත්තටම එයාගේ පෞද්ගලික එයා මහන්සි නැ ප්‍රැක්ටිස් වල මහන්සි නැ දේවල් මැච් එකට ඇප්ලයි කරන්නේ ගොඩක් හොඳයි. එයා සෑහෙන්න මහන්සියාගේ ප්‍රතිඵලයක් තියෙනවා මැච් එකේදී. ඉතින් ඇත්තටම මම පෞද්ගලික ගොඩක් සතුටු වෙනවා පැතුම් ලකුණු අතර ඉන්න එක ගැන. ඒ වගේම බංග්ලාදේශ ලීග පන්තිවලන්ට ලොකු දෙයක් මේ පිච් එකේ කරන්න බැරුව ගියා. එහෙම ගත්තම අසිතරි විශ්වයේ විශිෂ්ට පන්දුවීම ගැන යමක් පවසනවා. ඔව් ඇත්තටම මම හිතන්නේ අපේ ප්ලෑන් කරපු විදිහට මම හිතන්නේ බෝලර්ස්ලා අපේ ෆාස්ට් බෝලර්ස් දෙන්නට දීපු ප්ලෑන් එකේ දෙන්න හරියට ප්ලෑන් එකේ හිටියා. ඉතින් ඒකයි මොකද මම හිතන්නේ විකට් එක දැක්කම මම හිතන්නේ බවුන්ස් එකට වඩා අපේ අය ගොඩක් වෙලාට ලයින් ඇන්ඩ් ලෙන්ත් ඉස්සරහා බෝල් කරේ. ඉතින් මම හිතන්නේ ගොඩක් වටිනවා මොකද විකට් එකේ ටිකක් ෆ්ලැට් විකට් එකක පේස් අවුට් විකට් එක තමයි කරන්න ඕනේ. ඉතින් ඒ දෙන්න හොඳ ජොබ් එකක් හොඳ රෝල් එකක් කරා. විශේෂයෙන් විශ්ව ඉතින් අලුත් බෝලේ ඉතින් අසිත ඇවිල්ලා මිඩ් ලෝස් ටික හොඳටම බෝල් කරා. ඉතින් මම හිතනවා ඒ දෙන්නගේ බෝලින් පාර්ට්නර්ෂිප් එක හින්දා තමයි අපිට අඩු ලකුණු ප්‍රමාණයට තියාගන්න පුළුවන් වුණේ කියන එක. ඉතින් ඒක ඇත්තට ගොඩක් හොඳ දෙයක්. ඒ කියන්නේ මෑත කාලේදී ලංකාවේ වෙනුවකදී ෆාස්ට් බෝල් දෙන්නෙක් හොඳටම පර්ෆෝම් කරපු මම හිතන්නේ මම දැකපු හොඳම අවස්ථාවක්. ඉතින් මම ඒකන team එක ගොඩක් සතුටු වෙනවා ඒ ගැන. Yeah, we are planning to score the big total in the board. I think maximum 400. I think that's a good target to give the Bangladesh second innings. I hope we can play the tomorrow in a whole day. Then we can put a good target.